ආයුබෝවන් ආවින්ද ලොකුපලියක්කාර YouTube channel එකෙන් ගේන පළවෙනි වීඩියෝ එක. අද පළවෙනි වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ වකුගඩුවෙන්. හරි, එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. හරි. දැන් මිනිසා ඇතුළු ජීවීන් ගත්තාම අපි හැදිලා තියෙන සංවිධාන මට්ටම් කියලා එකක් තියෙනවා. මම බෝඩ් එකේ ලියන්න. ජීවීන්ගේ සංවිධාන මට්ටම් කියලා අපි ඒකට කියන්නේ. ජීවීන්ගේ සංවිධාන මට්ටම්. මිනිසා ඇතුළු සියලුම ජීවීන්ගේ සංවිධාන මට්ටම් ගත්තාම මුලින්ම තියෙන්නේ සෛලය. ඊළඟට පටක, ඊළඟට අවයව, ඊළඟට පද්ධති, ඊට පස්සේ තමයි ජීවිය. අද අපි කතා කරන වකුගඩු කියන්නේ අවයව. වකුගඩු අවයව. එතකොට වකුගඩු අයත් වන පද්ධතියට අපි කියනවා බහිස්රාවී පද්ධතිය. මිනිසා ඇතුළු සියලුම ජීවීන් ගත්තාම අපිට සංවිධාන මට්ටම් තියෙනවා. මිනිසා ඇතුළු ජීවීන් හැදිලා තියෙන උඩාම සංවිධාන මට්ටම තමයි සෛලය. අද අපි කතා කරන වකුගඩු අයත් වෙන්නේ අවයව. වකුගඩු අයිති වෙන පද්ධතිය බහිස්රාවී පද්ධතිය. හරි, අපි අද වකුගඩු ගැන කතා කරමු. හරි. මිනිසෙක්ගේ වකුගඩු මනුස්සයෙක්ගේ වකුගඩු දෙකක් තියෙනවා. අපි ඒ හින්දා කියනවා වකුගඩු වලට අපි කියනවා වෘක්ක කියලා. වකුගඩු සමානයි වෘක්ක. මිනිසෙක්ගේ වකුගඩු දෙකක් තියෙනවා. වෘක්ක අපි ඒ හින්දා කියනවා වෘක්ක යුගලමය වේ. වකුගඩු දෙකක් තියෙනවා. වෘක්ක යුගලමය වේ. එතකොට මේ වකුගඩු නැත්තම් වෘක්ක මේද ස්කන්ධයක් මගින් තමයි නියමිත ස්ථානයේ රඳවලා තියෙන්නේ. මේද ස්කන්ධයක් මගින් නියමිත ස්ථානයේ රඳවා තියෙනවා. එතකොට අපි වකුගඩුවක් ඇඳාම අපි කියන්නේ වකුගඩු බෝංචි බීජ හැදෙති අවයවයක්. ඔන්න ඔහොම තමයි වකුගඩුව තියෙන්නේ. වකුගඩු කියන්නේ බෝංචි බීජ හැදෙති අවයවයක්. නේද? බෝංචි බීජ හැදෙති අවයවයක්. එතකොට මේ වකුගඩු මේද ගොනුවක තමයි ගිලිලා තියෙන්නේ. වකුගඩු දෙකක් තියෙනවා. අපි ඒ හින්දා කියනවා වෘක්ක යුගලමය වේ. වකුගඩු නැත්තම් වෘක්ක යුගලමය වේ. වකුගඩු මේද ස්කන්ධයක් මගින් නියමිත ස්ථානයේ රඳවලා තියෙනවා. එතකොට වකුගඩු කියන්නේ බෝංචි බීජ හැදෙති අවයවයක්. මේ වකුගඩු දෙකක් තියෙනවානේ. ඒක බෝංචි බීජ හැදෙති අවයවයක්. එතකොට මේ එක වකුගඩුවක් ගත්තාම හරි, වකුගඩුවක පිහිටීමයි බැලුවොත් වකුගඩුවක පිහිටීම ගැන කතා කරද්දී අපි මේ ටික දැනගන්නවා. මුලින්ම කියනවා උදර කුහරය තුල ඊළඟට
අපර උදර බිත්තිය මත. අපර උදර බිත්තිය මත. ඊළඟට අපේ සුසන පස්දරයට අයිති කොටසක් තියෙනවා මහා ප්‍රාචීරය කියලා. මහා ප්‍රාචීරයට පහළින් තමයි මේ වකුගඩුව තියෙන්නේ. වකුගඩුව. මහා ප්‍රාචීරයට පහළින්. ඊළඟට උදරච්ඡදයට පිටුපසින්. උදරච්ඡදයට පිටුපසින්. එතකොට මානව කසේරුව අපි ඉස්සරහට කතා කරමු. කසේරුවට පිටුපසින්. කසේරුව දෙපසින්. කසේරුව දෙපසින් තියෙන්නේ උරස් සහ පටි කසේරුව අතර. ඔන්න වකුගඩුවේ පිහිටීම. උදර කුහරය තුල අපර උදර බිත්තිය මත මහා ප්‍රාචීරයට පහළින් උදරච්ඡදයට පිටුපසින් කසේරුව දෙපසින් උරස් සහ කටි කසේරුව අතර තමයි වකුගඩුව තියෙන්නේ. හරිද? එතකොට දැන් වකුගඩු ගත්තාම වකුගඩු වලට රුධිරය ඕනේ. වකුගඩු වලට රුධිරය සපයන්නේ වෘක්කීය ධමනිමයි. වෘක්කීය ධමනි. මේ වෘක්කීය ධමනි පටන් ගන්නේ සංස්ථානික මහා ධමනියෙන්. මේ වෘක්කීය ධමනියෙන් වකුගඩු වලට දෙන්නේ ඔක්සිජන් වලින් පෝෂිත රුධිරය. අපි එන්නේ කියන ඔක්සිජනීකృత රුධිරය. ඔක්සිජනීකృత රුධිරය. එතකොට මේ වකුගඩු වලින් රුධිරය භාවිතා කරනවා. ඊට පස්සේ වෘක්කීය ශිරාවලට තමයි රුධිරය යවන්නේ. වෘක්කීය ශිරා. ඊට පස්සේ වෘක්කීය ශිරාවලින් අදර මහා ශිරාවට රුධිරය යවනවා. අදර මහා ශිරාවෙන් තමයි හෘදයට රුධිරය ගෙනියන්නේ. ආවෝ වකුගඩු වලට රුධිරය අවශ්‍යයි. වකුගඩු වලට රුධිරය සපයන්නේ වෘක්කීය ධමනි. වෘක්කීය ධමනිමයි. වෘක්කීය ධමනි ලැබෙන්නේ සංස්ථානික මහා ධමනිය. ඊට පස්සේ වකුගඩු වලින් භාවිතා කළ රුධිරය යන වෘක්කීය ශිරාවට. වෘක්කීය ශිරාවෙන් අදර මහා ශිරාවට යනවා. අදර මහා ශිරාවෙන් තමයි හෘදයට යවන්නේ රුධිරය. හරි. දැන් අපි වකුගඩුවක අභ්‍යන්තර ව්‍යුහය ගැන කතා කරමු. වකුගඩුවක අභ්‍යන්තර ව්‍යුහය ගැන කතා කරද්දී වකුගඩුව ඔහොම තියෙනවා. ඊපස්සේ වකුගඩුව අපි පලනවා. අපි කියනවා වකුගඩුවක දික්කඩ ඔහොම පලලා දික්කඩ ගන්නවා. වකුගඩුවක දික්කඩ ගත්තාම වකුගඩුවේ ඇතුළත තියෙනවා උක්ක පිරමීඩ කියලා වර්ගයක්. උක්ක පිරමීඩ කියලා වර්ගයක් තියෙනවා. හරිද? උක්ක පිරමීඩ කියන්නේ උක්කාණු වලින් හැදිලා තියෙන ව්‍යුහයක්. උක්ක පිරමීඩ කියන්නේ උක්කාණු වලින් සෑදී ඇති ව්‍යුහයක්. උක්කාණු ගැන අපි කතා කරමු. උක්ක පිරමීඩ කියන්නේ උක්කාණු වලින් සෑදී ඇති ව්‍යුහයක්. උක්ක පිරමීඩ වලට බාහිර පැත්තට අපි කියනවා උක්ක බාහිකය. එතකොට මේ වකුගඩුවේ පිටත ප්‍රාවරයක් තියෙනවා. ඒක ඇදලා තියෙන තන්තුමේ සම්බන්ධක පටකයක. වකුගඩුවේ මේ බාහිර ප්‍රාවරය. ඔය බාහිර පාවරය ඇදලා තියෙන්නේ තන්තුමේ සම්බන්ධක පටකයක. අපි ඒකට කියනවා බාහිර තන්තුමේ ප්‍රාවරය. ඊට පස්සේ මේ උක්ක පිරමීඩ වලට ඇතුළතින් තියෙන උක්ක මජ්ජාව.
රුක්ක බාහිකේ ලාපාටයි රුක්ක මජ්ජාව විලිකිත ස්වභාවයක් ගන්න විලිකිත ස්වභාවයක් ගන්න රුක්ක මජ්ජාව. හරි ආපහු රුක්කයක් අපි පලනවා වකුගඩුවක් පලනවා දික්කඩක් ගන්නවා ඇතුළත ගත්තාම ඇතුළට තියෙන රුක්ක පිරමීඩ කියලා වර්ගයක්. රුක්ක පිරමීඩ කියන්නේ රුක්කාණු වලින් සෑදී ඇති ව්‍යුහය. රුක්ක පිරමීඩ වලට බාහිරව තියෙන රුක්ක බාහිකය. රුක්ක පිරමීඩ වලට ඇතුළතින් තියෙන රුක්ක මජ්ජාව. වකුගඩුව ඇදලා තියෙන්නේ තන්තුමේ සම්බන්ධක පටකෙන්. අපි ඒකට කියනවා බාහිර තන්තුමේ ප්‍රාවරය කියලා. රුක්ක පිරමීඩ ගත්තාම මේ රුක්ක පිරමීඩ කියන එක රුක්ක ශ්‍රෝණිය කියලා එකක් තියෙනවා. මේ රුක්ක පිරමීඩ රුක්ක ශ්‍රෝණියට තමයි විවෘත වෙන්නේ. රුක්ක ශ්‍රෝණිය. එතකොට මේ රුක්ක ශ්‍රෝණියෙන් තමයි මේ මුත්‍ර වාහිනිය ආරෙන්නේ. ඕම මුත්‍ර වාහිනිය ආරෙන්නේ මේ රුක්ක ශ්‍රෝණිය. රුක්ක පිරමීඩ මේක මතක තියාගන්න. රුක්ක පිරමීඩ රුක්ක ශ්‍රෝණියට විවෘත වේ. රුක්ක පිරමීඩ රුක්ක ශ්‍රෝණියට විවෘත වේ. රුක්ක ශ්‍රෝණියෙන් මුත්‍ර වාහිනිය ආරෙන්නේ. මේ මෙතනින් රුක්ක ශ්‍රෝණියෙන් ඕම මුත්‍ර වාහිනිය ආරෙනවා. මුත්‍ර වාහිනිය ආරෙන්නේ. හරි. ඊට පස්සේ රුක්කීය දමනි තියෙනවා. රුක්කීය ශිරා තියෙනවා. ඕක තමයි වකුගඩුවක අභ්‍යන්තර ව්‍යුහය. බාහිර තන්තුමේ ප්‍රාවරය පිටතින් තියෙනවා. රුක්ක බාහිකය තියෙනවා. ඊට පස්සේ ඇතුළතින් රුක්කාණු වලින් නැතිලා තියෙන රුක්ක පිරමීඩ තියෙනවා. රුක්ක මජ්ජාව තියෙනවා. ඊට පස්සේ රුක්ක පිරමීඩ රුක්ක ශ්‍රෝණියට විවෘත වෙනවා. රුක්ක ශ්‍රෝණියෙන් මුත්‍ර වාහිනිය ආරෙනවා. හරි. ඕක තමයි වකුගඩුවක අභ්‍යන්තර ව්‍යුහය. හරි. දැන් අපි ආපහු මුලට આવොත් වකුගඩු දෙකක් තියෙනවා. අපි ඉඳගෙන උත්‍ර යුගලමේ වේ. ඊට පස්සේ මේ වකුගඩු මේ දිස්කන්ධයක් මගින් නියමිත ස්ථානයේ රදවලා තියෙනවා. මේ දිස්කන්ධයක් මගින් රදවා ඇත. ඒ වගේම මේ වකුගඩු මේද ගොනුවක තමයි ගිල්ලබන්නේ. මේද ගොනුවක ගිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි රුක්කීය ධම්මනි ගැන කතා කරා. රුක්කීය ශිරා. ඊට පස්සේ වකුගඩුවක පිහිටීම කතා කරා. ඊට පස්සේ වකුගඩු කියන්නේ බෝංචි බීජ හැදටි අවයවය. ඊට පස්සේ අපි වකුගඩුවක අභ්‍යන්තර ව්‍යුහය කතා කරා. දැන් මම කිව්වා රුක්ක පිරමීඩ. රුක්ක පිරමීඩ කියන්නේ රුක්කාණු වලින් සෑදී ඇති ව්‍යුහයක් කියලා. රුක්කාණු වලින් සෑදී ඇති ව්‍යුහය. එතකොට මොකක්ද මේ රුක්කාණු කියන්නේ? අපි දැන් ඒක ගැන කතා කරමු. රුක්කාණු කියන්නේ මෙහෙම කියන්න. වකුගඩු නැත්තම් රුක්කය සෑදී ඇති ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයට අපි කියනවා රුක්කාණු. රුක්කය සෑදී ඇති ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය රුක්කාණු. එක් රුක්කයක් තුල මේ වගේ රුක්කාණු මිලියනයකට වඩා තියෙනවා. මිලියනයක් හෝ ඊට වැඩියෙන් තියෙනවා. මිලියනයක් පමණ අඩංගුවේ. ඒ වගේ රුක්කාණු කියන්නේ අන්වීක්ෂීය ව්‍යුහ. රුක්කාණු කියන්නේ අන්වීක්ෂීය ව්‍යුහ. හරි. වකුගඩු නැත්තම් රුක්කයක් සෑදිලා තියෙන ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයට අපි කියනවා රුක්කාණු. එක් රුක්කයක් තුල උප්‍රාණු මිලියනයකට වඩා තියෙනවා. ඒ වගේ රුක්කාණු කියන්නේ අන්වීක්ෂීය ව්‍යුහ. රුක්කාණුවක් ගත්තාම මේ රුක්කාණුවක් හැදිලා තියෙන්නේ තනි දිගු නාලිකාවකින්. තනි දිගු නාලිකාවකින් සහ රුධිර කේශනාලිකා ජාලයකින්. රුක්කාණුවක් ගත්තාම රුක්කාණුවක් හැදිලා තියෙන්නේ තනි දිගු නාලිකාවකින් සහ රුධිර කේශනාලිකා ජාලයකින්. හරි. අපි දැන් රුක්කාණුවක් නම් කිව්වා රුක්කාණුවක් හැදිලා තියෙන්නේ තනි දිගු නාලිකාවකින් සහ රුධිර කේශනාලිකා ජාලයකින් කියලා.
අපිට රුක්කාණුවක් අදලා බලමු. රුක්කාණුවක ව්‍යුහය අපි බලමු. රුක්කාණුවක් කොහොමද තියෙන්නේ ඒ ටික අපි බලමු. රුක්කාණුව හොඳට බලාගන්න. රුක්කාණුව කොහොමද? මුලින්ම තියෙන ඕම ව්‍යුහය. කෝපයක් වගේ. මේකට අපි කියනවා බ්‍රෝමන් ප්‍රාවරය. බ්‍රෝමන් ප්‍රාවරය. මේක කෝපාකාර ව්‍යුහයක් තියෙන බිත්ති දෙකක් සහිත ව්‍යුහයක්. කෝපාකාර බිත්ති දෙකක් සහිත ව්‍යුහයක් තමයි බ්‍රෝමන් ප්‍රාවරය කියන්නේ. ඊට පස්සේ මොහොම ව්‍යුහයක් තියෙනවා. මොහොම ව්‍යුහය. මේකට අපි කියනවා අවිදුර සංවලිත නාලිකාව. අවිදුර සංවලිත නාලිකාව. අවිදුර සංවලිත නාලිකාව. ඊට පස්සේ මොහොම ව්‍යුහයක් තියෙනවා. මොහොම ව්‍යුහය. මේකට අපි කියනවා හෙන්ලේ පුඩුව. හෙන්ලේ පුඩුව. හෙන්ලේ පුඩුවේ මෙහෙම කොටස් දෙකක් තියෙනවා. 1 2. ඒකට අපි කියනවා අවරෝහණ බාහුව සහ ආරෝහණ බාහුව. හරි. උක්කයක් ගත්තාම උක්කයක ව්‍යුහය තමයි අපි මේ අදින්නේ. මුලින්ම තියෙනවා බ්‍රෝමන් ප්‍රාවරය, ඊළඟට තියෙනවා අවිදුර සංවලිත නාලිකාව, ඊළඟට තියෙනවා හෙන්ලේ පුඩුව. හෙන්ලේ පුඩුවේ කොටස් දෙකක් තියෙනවා. අපි ඒකට කියනවා ආරෝහණ බාහුව සහ අවරෝහණ බාහුව කියලා. ඊට පස්සේ තව කොටසක් තියෙනවා. ඕම් තව කොටසක් තියෙනවා. මේකට අපි කියනවා විදුර සංවලිත නාලිකාව. විදුර සංවලිත නාලිකාව. විදුර සංවලිත නාලිකාව. ඊට පස්සේ අවසානයේ කොටසක් තියෙනවා. කොටසක් තියෙනවා. මේකට අපි කියනවා සංග්‍රාහක ප්‍රණාලය. සංග්‍රාහක ප්‍රණාලය. ඕක තමයි රුක්කයක ව්‍යුහය. රුක්කාණුවක ව්‍යුහය. රුක්කාණුවක ව්‍යුහය. රෝමන් ප්‍රාවරය, අවිදුර සංවලිත නාලිකාව, එන්ලේ පුඩුව, විදුර සංවලිත නාලිකාව සහ සංග්‍රාහක ප්‍රණාලය. සංග්‍රාහක ප්‍රණාලය. ඕක තමයි රුක්කාණුවක ව්‍යුහය. හරි. අද එහෙනම් අපි කතා කරා වපුගඩු ගැන. ඊට පස්සේ අපි රුක්කාණුව වෙනත් කතා කරා. ඉස්සරහට අපි බහිස්රාවි පද්ධතිය ගත්තාම වපුගඩු රෝග ගැන කතා කරමු. ඊළඟට මුත්‍ර නිපදවීමේ ක්‍රියාවලිය කියලා එකක් තියෙනවා. ඒ අට්ටි පරිශ්‍රාවණය, වර්ණීය ප්‍රතිශෝෂණය, ශ්‍රාවය කොහොම කොටස් ටිකක් තියෙනවා. ඒ ගැනත් අපි කතා කරමු ඉස්සරහට. අද වීඩියෝ එක බලපු ඔයාලට යම් කිසි දෙයක් තේරෙන්නේ නැති කියලා හිතෙනවා. වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න. හරි. එහෙනම් අපි ඉස්සරහට හම්බෙමු. ජය වේවා.